ආයිබෝන් හැමෝටම මේ එන්විකෝන් යුනිවර්සල් කාඩ් එකට SSR සම්බන්ධ කරලා 230 වෝල්ට් බල්බ් පාලනය කරන්න කියලා. ඒකට මේ තියෙන්නේ SSR device එක. අපිට බය නැතුව මේ පැත්ත ස්විච් කරගන්න පුළුවන් මේ 230 වෝල්ටේජ් එක. බල්බ් එකෙන් අපි නියුට්‍රල් එක ලූප් කරලා තියෙනවා. මේ පැත්ත AC, මේ පැත්ත DC මේන් බේකර් එකයි ට්‍රිප් ස්විච් එක අපි දාලා තියෙනවා. ඊට මතක නැතුව මේ මොඩියුල් එක සම්බන්ධ කරු මේ බේස් එක මේ අර්ත් එකකින් අර්ත් වයර් එක සම්බන්ධ කරගන්න ඕන. ෂෝට් සර්කිට් එක තිබුණොත් මේක MCB කෝප් වෙනවා. ග්‍රවුන්ඩින් ඔබට මේක ආරක්ෂිත විදිහට සකස් කරගන්න අවශ්‍ය නම් අපිට අපේ මේ තිරේ දිස්සන නම්බරයට WhatsApp message එකක් දාන්න. මෙන්න මේ විදිහට අපි අපේ යුනිවර්සල් කාඩ් එකට මේක සම්බන්ධ කරන් තිනවා. ඉතින් මේ ඉන්නේ තොරම් බට්ටා. එහෙනම් අපි මේකට පවර් සප්ලයි දීලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් මේ කන්ට්‍රෝල් එක ඔන් කරාම මේකේ රටාව වැඩ කරනවා. ඊට මෙන්න මේ ඉන්ඩිකේටර් එක පත් වෙනවා. එතකොට AC වෝල්ටේජ් එක ඔන් කරමු. මේ ශබ්ද නැතුව වැඩ දාන්න පුළුවන් අයට කදිම පරිපතයක්. ඉතින් බය නැතුව ඔයාලා SSR පාවිච්චි කරන්න. මතක ඇතුව ප්‍රොටෙක්ෂන් දාගන්න. නමුත් මේ SSR කියන්නේ මේ හොඳ ඩිවයිස් එකක්. කොයි වෙලාවකවත් මේම 100 ලෝඩ් එකේ තියන්න එපා. 80ක් විතර ලෝඩ් කරලා තියාගන්න. ඉතින් මේ හැම ටර්මිනල් එකකම පවර් තියෙනවා. මේ හැම ටර්මිනල් එකකම පවර් තියෙනවා. මේ මොඩියුල් එක පුරාම මේ පවර් තියෙනවා. මේ වොට් 5 බල්බ් කියන එක සාම්ප්‍රදායික තොරන් වල තවමත් ඒව තියෙනවා. ඉතින් ඒ අය හරි කැමති මේ බල්බ් එකට. ඒ අයටත් මේ තාක්ෂණයට සම්බන්ධ කරගන්න ඕන නිසා තමයි අපි මේ යුනිවර්සල් කාඩ් එකට මේක සම්බන්ධ කරගත්තේ. මේ තියෙන්නේ සම්බන්ධ කරගත්තු එක. අපිට පුළුවන් මේක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ රටාව වෙනස් කරගන්න පුළුවන්. අපි ඔය වගේ රටාවක් දාගන්න පුළුවන්. යම් ප්‍රමාණයක ෆේඩ් ඉන් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් මේකේ. ඒ කියන්නේ SSR එක හොඳ ක්වොලිටි වර්ගයේ SSR වෙන්න ඕනේ. ඉතින් හොඳම ක්වොලිටි SSR නම් 100%ක් ෆේඩ් කරලා ගන්න පුළුවන්. රිලේ පාවිච්චි කරනවට වඩා ටිකක් හොඳයි.